යන්නේ ඩලස් නගරයට අපි යන්නේ දිශාවට ගමන් කරන්නේ මේ මහා මාර්ගය I-30 ඒ කියන්නේ අන්තර් ප්‍රාන්ත මාර්ගාංක 30 හැටියට මේක හඳුන්වන්නේ. මේ 30 අපි නැගෙනහිර දිශාවට දානය කරාම තමයි ඩලස් නගරයට යන්න පුළුවන්. මේ පාරේ වේග සීමාව ඇවිල්ලා පැයට 70යි. ඒ කියන්නේ කිලෝමීටර් 115ක් පමණ මේ සැතපුම් වලින් තමයි භාවිත වෙන්නේ. දැන් බලන්න මේ මහා මාර්ගයේ වුණත් වාහන ධාවනය කරන හැටි. දැන් අපේ වාහනේ අපි යන්න පුළුවන් නිත්‍යානුකූල වේග සීමාවට ධාවනය කරන්නේ. ඕනනම් අපිට පැයට 80ට වේගෙන් ගියා ඒ පොලිසියෙන් දඩයක් දෙන්නේ නැහැ 10ක් විතර පරතරයක් දෙනවා. දැන් අපි ධාවනය කරන්නේ කිලෝමීටර් 115යි. මේ වාහනේ උපරිම ධාවනය කරන්න පුළුවන් කිලෝමීටර් 200ක වේගයකින් ඇතපුම් වලින් කියනවා නම් 120යි. මේක ගියර්ස් 10ක් තියෙන ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් ඒක ඔටෝමැටික් ගියර් බොක්ස් එකක් තියෙන්නේ ගියර්ස් 10ක් තියෙනවා. ඔය තමයි මේ තියෙන ඇම්බියුලන්ස්. ඒවා ඉස්සරහ රෝ 2යි පිටිපස්සේ රෝ 14යි. ඩබල් දෙකක් තියෙනවා. ඒක තමයි එතකොට අපි මෙහෙම වේගෙන් දාන කරනකොටත් අපි පිටිපස්සේ එන වාහනේ අපේ කණ්ණාඩියට පේන්න ඕන සම්පූර්ණ ඒකයට බම්පර් එකත් ඊට වැඩි ලං කරොත් අපි ළඟ වැඩි. මේ වගේ පැයට 60ක වගේ වේගෙන් යනකොට සාමාන්‍යයෙන් වාහනයක් අඩි 150 200ක් විතර දුර තියාගෙන යන්න ඕන. එතකොට පහසුවෙන් ඉස්සරහා යන වාහනේ වදින්න නැතුව නවත්ත ගන්න පුළුවන්. ළඟ ගියාම තමයි මේ පොලිමේ වේගය වැඩි වෙගාම නවත්ත ගන්න බැරුව ගොඩක් අය ඇත්තේ. දැන් අපි ක්‍රූස් කන්ට්‍රෝල් භාවිත කරලා තමයි ධාවනය කරන්නේ. එතකොට ඔටෝමැටිකලි මේක බ්‍රේක් වෙනවා. කවුරු හරි ඉස්සරහා බ්‍රේක් කරොත් ඒ අපි වේගය අපිට ඒක මීටර් ගන්නට ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. අපි ඒක ක්‍රම දෙක කීපයක් තියෙනවා. අපි ඇඩ්ජස්ට් කරලා තියෙන ප්‍රමාණයට ඒක බ්‍රේක් කරලා නවතිනවා ඒ පරතරේ තියාගෙන. එහෙනම් දැන් අපි ඩලස් සිටි එකට ඇතුළු වුණාම ආයෙ නැවත වීඩියෝ එකකින් අමු. ජය වේවා. දැන් මේ ඈතින් වෙන්නේ ඩලස් නගරය. අපි ඩලස් නගර සීමාවට ඇතුල් වෙනකොට වේගය අඩු වෙනවා. පැයට 50ක් තමයි. තව පොඩ්ඩක් හරියම්. සමහර තැන්වල 45ක් තියෙනවා. නගරය ඇතුලේ 40යි 30යි. ඒ ජනගහනය ගැවසෙන ස්ථාන ඒ වෙළඳ කටයුතු කරන ස්ථාන වල වේගය. ඔන්න මෙතන යාට පැයට සැතපුම් 55යි. ඒ කියන්නේ කිලෝමීටර් වලින් කිව්වොත් 90ක් විතර තමයි මෙතන යාට වේගය. දැන් ටික දැක ගන්න පුළුවන් නගරයට ආසන්න වෙනකොට වාහන තදබදයක් තියෙනවා. ඒ කියන්නේ මෙතනින් මාර්ග කීපයකට බෙදෙනවා. දිශා කීපයකට බෙදෙනවා. ඒ පැති වලින් යන වාහනත් මේ නගරයට එනවා. අද සෙනසුරාදා දවස ඉතින් ගොඩක් අය විනෝද වෙන්න, සතුටු වෙන්න එළියට යනවා, රෙස්ටුරන්ට් වලට යනවා, ක්ලබ් වලට යනවා. ඉතින් හවස 5 6 8 වෙනකොට එම ගොඩාක් ඒ පැතිවල වාහන වැඩි. මෙතනත් මොකක් හරි රියානුතුරක් කරගෙන ඒකයි මේ වාහන දෙපැත්තෙම නවත්තලා තියෙන්නේ.